අද අපි කතා කරන්නේ ලංකාවේ අපි හැමෝම ගෑස්ටික් කරල කියලා හඳුන්වන ඔමෙප්‍රසෝල් කරල ගැන. මේ කරල සම්බන්ධ සියලුම කරණා මං කරුණු අට්ටකට ගොුණු කල්ලා ඔබට ඉදිරිපත් කරනවා. ඔබ ඔමෙප්‍රසෝල් බොන කෙනෙක් නං ඔබේ ගෙදර ඔමෙප්‍රසෝල් බොන කවරු හරි ඉන්නවනං ඔබට අතිශය වැදගත්වෙන කාරණා බොහොමයක් මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරනවා. 1979 දී ඇස්ට්‍රාසෙනිකා කියන සමාගම විසින් ඔමෙප්‍රසෝල් කියලා ඖෂධයක් හොයාගන්නවා. මේ ඖෂධය තමයි 1979 ඉඳලා 2000 වර්ෂය වෙනකම්ම ගැස්ට්‍රයිටිස් වලට දෙන බෙහෙත් අතරින් ලෝකයේ වැඩිපුරම අලෙවි වෙන ඖෂධය වුණේ. 2000 වර්ෂයේදී ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් එසොමෙප්‍රසෝල් කියලා ඖෂධයක් හොයාගන්නවා. 2000 වසරෙන් පස්සේ වැඩිම අලෙවිය තිබුණේ මේ එසොමෙප්‍රසෝල් කියන ඖෂධයට. ගැස්ට්‍රයිටිස් වලට දෙන බෙහෙත් අතරින් අද වෙනකොටත් ලෝකයේ වැඩිපුරම අලෙවිය තින්නේ මේ එසොමෙප්‍රසෝල් කියන ඖෂධයට. හැබැයි ලංකාවේදී මේක වෙනස් වෙනවා. ලංකාවේ අද වෙනකොටත් ගැස්ට්‍රයිටිස් වලට දෙන බෙහෙත් වලින් වැඩිපුරම අලෙවි වන ඖෂධය වෙන්නේ ඔමෙප්‍රසෝල් කියන අපි මේ අද කතා කරන ඖෂධය. ඊළඟට අපි බලමු මේ ඖෂධය නිර්දේශ කරන්නේ මොන වගේ අවස්ථාවලද කියලා. මුලින්ම බඩේ දැවිල්ල, ආමාශය තුවාල සහ අන්න ශ්‍රෝතයේ තුවාල සඳහා මේ ඖෂධය නිර්දේශ කරනවා. ඊළඟට අපේ ආමාශයේ තියෙන අම්ල අපේ අන්න ශ්‍රෝතය දිගේ උඩට එන රෝගයක් තියෙනවා. මේ රෝගයට අපි කියනවා ගෑස්ට්‍රෝඊසොෆගියල් රිෆ්ලක්ස් ඩිසීස් කියලා. මෙන්න මේ රෝගයටත් ඔමෙප්‍රසෝල් කියන ඖෂධය නිර්දේශ කරනවා. ඊළඟට බොහෝ අවස්ථාවලදී වේදනානාශක ඖෂධත් එක්ක මේ ඖෂධය නිර්දේශ කරනවා. ඩික්ටොෆෙනැක්, සෙලිකොක්සිබ් වගේ වේදනානාශකත් නිෂ්පාදනය කරන්නේ දුබල අම්ල භාවිතයෙන්. ඒක නිසා මේ NSAID ගණයේ වේදනානාශක වලින් අපේ ආමාශය බිත්තියට හානි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවට අපේ ආමාශයෙන් ශ්‍රාවය කරන HCl ප්‍රමාණය අඩු කරන්න තමයි වෛද්‍යවරු මේ වගේ අවස්ථාවලදී ඔමෙප්‍රසෝල් කියන ඖෂධය නිර්දේශ කරන්නේ. ඊළඟට හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාවක් නිසා අපේ ආමාශය ආසාදනය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ බැක්ටීරියාව විනාශ කරලා මේ රෝගයෙන් සුවය ලබන්න නම් ඖෂධ 3ක් සති 2ක් බොන්න වෙනවා. මේ ඖෂධ 3න් එක ඖෂධයක් තමයි ඔමෙප්‍රසෝල් කියන ඖෂධය. ඊළඟට සෝලිංග එලිසන් සින්ඩ්‍රෝම් කියලා රෝගයකටත් මේ ඔමෙප්‍රසෝල් කියන ඖෂධය නිර්දේශ කරනවා. ඊළඟට අපි බලමු ඔමෙප්‍රසෝල් කියන ඖෂධය අපේ ඇඟේදී ක්‍රියා කරන්නේ කොහොමද කියලා. අපේ ආමාශය බිත්තියේ තියෙනවා ગેස්ට්‍රික් පැරයිටල් සෙල් කියලා සෛල જાතියක්. මෙන්න මේ සෛලවල ප්‍රෝටෝන් පම්ප් කියලා යම්කිසි ආකාරයක පොම්පයක් තියෙනවා. ඔබට මේ රූපේ පේනවා ඇති මෙන්න මේ වගේ පොම්පයක් තියෙනවා. මෙන්න මේ පොම්පයෙන් තමයි අපේ ආමාශය ඇතුළට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය කරන්නේ. අපි ඔමෙප්‍රසෝල් කියන ඖෂධය බිව්වට පස්සේ ඔමෙප්‍රසෝල් ඖෂධය ගිහිල්ලා මෙන්න මේ පොම්පය සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඔබට දැන් තේරෙනවා ඇති ඔමෙප්‍රසෝල් කියන ඖෂධයෙන් කරන්නේ අපේ ආමාශය බිත්තියෙන් HCl කියන අම්ලය ශ්‍රාවය වීම නවත්තන එක. එතකොට ඔබට ගැස්ට්‍රයිටිස් වගේ දැනුණු වෙලාවක ඔබ ඔමෙප්‍රසෝල් කියන ඖෂධය බිව්ව කියලා ඔබට එකපාරටම සහනයක් දැනෙන්නේ නැහැ. මොකද දැනටමත් ශ්‍රාවය වෙලා තියෙන අම්ල ටික නිසා තමයි අපිට එහෙම වේදනාවක් දැනෙන්නේ. දැනටමත් ශ්‍රාවය වෙලා තියෙන අම්ල ටික නිෂ්ක්‍රිය කරන්න නම් ඔබට ඇන්ටැසිඩ් ගණයේ පෙත්තක් හරි ඇන්ටැසිඩ් ගණයේ දියරයක් හරි බොන්න වෙනවා. ඇන්ටැසිඩ් ගණයේ පෙත්තකින් හෝ ඇන්ටැසිඩ් ගණයේ දියරයකින් තමයි ගැස්ට්‍රයිටිස් තියෙන වෙලාවක ඔබට ක්ෂණික සහනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේ ඔමෙප්‍රසෝල් කියන ඖෂධය අනිත් ඖෂධත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? මෙන්න මේ කාරණාව තමයි අතිශය වැදගත්ම කාරණාව. මොකද මේ ඔමෙප්‍රසෝල් කියන ඖෂධය බොහෝ ඖෂධ සමග ප්‍රතික්‍රියා කරනවා. ඔමෙප්‍රසෝල් කියන ඖෂධයෙන් අපේ අක්මාවේ තියෙන එන්සයිම ප්‍රමාණය අඩු කරනවා. මෙන්න මේක නිසා සමහර ඖෂධ අපේ ඇඟේදී වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. තවත් සමහර ඖෂධ අපි සාමාන්‍ය ප්‍රමාණය බිව්වත් අපිට විස වෙන්න පුළුවන්. ඔමෙප්‍රසෝල් කියන ඖෂධයත් එක්ක වෝෆරින්, පෙනිටොයින් සෝඩියම්, ඩයසපෑම්, ඩිජොක්සින් වගේ ඖෂධ ගත්තොත් මේ ඖෂධ විසවීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඊළඟට ඉට්‍රකොනසෝල්, කීටකොනසෝල් වගේ දිලීරනාශකවල ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඊළඟට යකඩ පෙති සහ විටමින් B වගේ පෙතිවලත් ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඊළඟට ලංකාවේ බොහෝ දෙනෙක් කරන ලොකු වැරද්දක් ගැනත් මං කියන්න. හෘද රෝගීන්ට ලබා දෙන ක්ලොපිඩොග්‍රෙල් කියලා ඖෂධයක් තියෙනවා. මෙන්න මේ ඖෂධය අක්මාව හරහා යනකොට අක්මාවේ තියෙන එන්සයිම වලින් තමයි මේ ඖෂධය සක්‍රීය ඖෂධයක් බවට පත් වෙන්නේ. එතකොට තමයි මේ ඖෂධයට අපේ ඇඟේදී නිවැරදිව ක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔමෙප්‍රසෝල් කියන ඖෂධයෙන්
අපේ අක්මාවේ තියෙන එන්සයිම ප්‍රමාණය අඩු කරනවා. ඒක නිසා ක්ලොපිඩෝග්‍රේල් කියන ඖෂධයත් එක්ක මේ ඔමෙප්‍රසෝල් කියන ඖෂධය බිව්වොත් ක්ලොපිඩෝග්‍රේල් කියන වටිනා ඖෂධය අපේ ශරීරය ඇතුලේ ක්‍රියාකාරීත්වය නතර වෙනවා. ඒක නිසා හෘද රෝගීන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඔමෙප්‍රසෝල් සහ ක්ලොපිඩෝග්‍රේල් කියන ඖෂධය දිගු කාලයක් ඔබ පාවිච්චි කරොත් ක්ලොපිඩෝග්‍රේල් කියන ඖෂධය ශරීරය ඇතුළේදී සක්‍රිය වෙන්නේ නැති නිසා ඔබට හෘද රෝගයක් හැදීමේ ලොකු අවදානමක් තියෙනවා. ක්ලොපිඩෝග්‍රේල් සමග මේ අවදානම නැති පැන්ටප්‍රසෝල් කියන ඖෂධය තමයි ගොඩක් වෙලාවට වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. ඒක නිසා පැන්ටප්‍රසෝල් සහ ඔමෙප්‍රසෝල් කියන ඖෂධ දෙකෙන් එකම කාර්ය කරා කියලා කිසිම අවස්ථාවක පැන්ටප්‍රසෝල් වෙනුවට ඔමෙප්‍රසෝල් පාවිච්චි කරන්න එපා. පැන්ටප්‍රසෝල් ඖෂධයට වඩා ඔමෙප්‍රසෝල් ඖෂධය ටිකක් මිල අඩු නිසා ලංකාවේ බොහෝ දෙනෙක් කරන ලොකු වැරැද්දක් තමයි මේක. ඒක නිසා ඔබ හෘද රෝගියෙක් නම් එහෙමත් නැත්නම් ඔබ හෘද රෝගියෙක්ව දන්නවා නම් ඔබ මේ සම්බන්ධව අනිවාර්යයෙන්ම වැඩිපුර සැලකිලිමත් වෙන්න. ඊළඟට අපි බලමු මේ ඖෂධයත් එක්ක එන්න පුළුවන් අතුරු ආබාධ මොනවද කියලා. සාමාන්‍යයෙන් මේ ඔමෙප්‍රසෝල් කියන ඖෂධය කෙටි කාලීන අතුරු ආබාධ ඊටාම අඩුවෙන් එන ඖෂධයක්. ඒ වුණත් සමහර කෙනෙක්ට මේ ඖෂධයත් එක්ක හිස රදේ එන්න පුළුවන්. යම්කිසි ආකාරයක බඩේ අමාරුවක් එන්න පුළුවන්. ඕකාර ගතියක් එන්න පුළුවන්. සමහර කෙනෙක්ට මලබද්ධය, බඩ පිපුම වගේ දේවල් වුණත් වෙන්න පුළුවන්. මේ ඖෂධයත් එක්ක කෙටි කාලීන අතුරු ආබාධ අඩු වුණාට මේ ඖෂධය දිගු කාලයක් පාවිච්චි කරන අයට අතුරු ආබාධ කිහිපයක්ම එන්න පුළුවන්. පළවෙනි අතුරු ආබාධය තමයි විටමින් B12 අඩුවීම. විටමින් B12 අඩු වෙන නිසා ඒ වගේ පුද්ගලයන්ට ස්නායු ආබාධ එන්න පුළුවන්. ඊළඟට ශරීරයේ මැග්නීසියම් ප්‍රමාණය අඩුවීමත් මේකෙදි වෙන්න පුළුවන් අතුරු ආබාධයක්. ඊළඟට මේවා දිගු කාලයක් බොන පුද්ගලයන්ගේ අස්ථි බිඳීමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙක්ගේ වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. ඊළඟට අන්ත්‍රවල ප්‍රදාහ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ ඖෂධයෙන් ආහාර දිරවීම අඩු කරන නිසා දිගු කාලයක් බොන කෙනෙක්ට සමහර විට ආහාර මාර්ගයේ පිළිකා පවා එන්න පුළුවන්. ඔබට දැන් තේරෙනවා ඇති මේ ඖෂධයත් එක්ක කෙටි කාලීන අතුරු ආබාධ අඩු වුණාට මේ ඖෂධය දිගු කාලයක් ගන්න අයට ලොකු අතුරු ආබාධ ප්‍රමාණයක් එන්න පුළුවන්. ඒක නිසා ඔමෙප්‍රසෝල් කියන ඖෂධය අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයක් ඇතුව විතරක්ම ගන්න ඕන ඖෂධයක්. ඊළඟ කාරණාව තමයි මේ ඖෂධය හරියට පාවිච්චි කරන්නේ කොහොමද? වැදගත්ම දේ තමයි මේ ඖෂධය කෑමට පෙර ගන්න ඕන ඖෂධයක්. කෑමට පෙර කියන්නේ අවම වශයෙන් කෑමට පැය භාගයකට කලින් මේ ඖෂධය ගන්න ඕන. කෑමට පැයකට කලින් මේ ඖෂධය ගන්න පුළුවන් නම් තමයි වඩාත්ම හොඳ. ඊළඟ කාරණාව තමයි දවසට එක වේලක් මේ ඖෂධය ගන්න කෙනෙක් නම් උදේ ආහාරයට කලින් මේ ඖෂධය ගන්නව නම් තමයි වඩාත්ම හොඳ. ඔබ මේ ඔමෙප්‍රසෝල් කරලක් දැකලා තියෙනවා නම් ඔබ දන්නවා ඇති ඔමෙප්‍රසෝල් කරල ඇතුලේ ඉතා කුඩා බෝල කිහිපයක් තියෙනවා. මේ හැම බෝලයක් වටේටම අතිවිශේෂ ආවරණයක් දාලා තියෙන්නේ. මේ ආවරණයෙන් කරන්නේ ආමාශයේදී මේ ඖෂධය ආරක්ෂා කරලා අන්ත්‍රවලට ගෙනihin තියෙනවා. ඊළඟට අන්ත්‍රවලදී තමයි මේ ඖෂධය දිය වෙලා අපේ ලේවලට උරාගන්නේ. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ ඔමෙප්‍රසෝල් කියන ඖෂධය බොනකොට සම්පූර්ණ කරලා එහෙම් පිටින්ම ගිලින්න ඕන. එහෙම නැතුව ඔබ මේ ඖෂධය කඩලා හරි ඔබ මේ ඖෂධය කුඩු කරලා හරි මේ ඖෂධය දිය කරලා හරි බිව්වොත් ඔබට මේ ඖෂධයෙන් නියම ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙනවා. ඊළඟ කාරණාව විදියට මේ ඖෂධය පාවිච්චි කරන අය දැනගෙන ඉන්න ඕන වැදගත් කාරණා කිහිපයක් මම කියන්නම්. ඔබට වෛද්‍යවරයෙක් මේ ඖෂධය නිර්දේශ කරොත් ඒ නිර්දේශ කරපු කාලයම අනිවාර්යයෙන්ම මේ ඖෂධය බොන්න ඕන. ඔමෙප්‍රසෝල් කියන්නේ ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය ක්ෂණිකව සමනය කරගන්න පුළුවන් ඖෂධයක් නෙවෙයි. ඔබට ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් ආවොත් ඔබට ඒක ක්ෂණිකව සමනය කරගන්න ඕන නම් මං කලින් කිව්වා වගේ ඇන්ටැසිඩ් ගණයේ පෙත්තක් හෝ ඇන්ටැසිඩ් ගණයේ සිරප් එකක් ඔබට බොන්න වෙනවා. ඊළඟට ඔබ මේ ඖෂධය බොන අතරේ ඔබේ බර වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තොත් ඔබට වමනය යන්න පටන් ගත්තොත් ඔබට කළු පාට මල පහ පිට වෙන්න පටන් ගත්තොත් මෙන්න මේ කාරණා තුනේදීම ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕන. මං හිතනවා ඔමෙප්‍රසෝල් කියන ඖෂධය සම්බන්ධව ඔබ දැනගෙන ඉන්න ඕන සියලුම කාරණා අපි මේ කරුණටත් එක්ක කතා කරා. ඒක නිසා ඔමෙප්‍රසෝල් වීඩියෝ එකත් අපි මෙතනින් නවත්තනවා. අලුත් දවසක අලුත් බෙහෙත් කතාවක් එක්ක නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්.